තාත්තා මම අද ලියන ලිපිය ඔයාට ලියපු ලිපි අතරින් තවත් එකක් වගේ මම හැමදාම උත්සාහ කළේ ඔයාට කියන්න ඔයා මට කොච්චර විශේෂද කියලා තාත්තා මට කියන්න තියෙනවා ගොඩක් දේවල් හිත ඇතුලේ ඇවිලෙන හැඟීම් කුණාටුවක් වගේ දුකයි කෝපයයි මතකයයි ආදරයයි ඔක්කොම එකට මිශ්‍ර වෙලා මේ හැමදේම වචන වලට දාන්නේ කොහොමද මේ වේදනාව කියන්නේ කොහොමද ජීවිතයක් පුරාවටවත් මේක පැහැදිලි කරන්න බැරි වෙයි ඔයා විඳපු වේදනාව මම හිතාගෙන ඉඳලා තියෙනවා ඒ අවුරුදු ගානම ඔයා සටන් කළා ඔයා අත්හැරියේ නෑ ජීවිතය අසාධාරණ වෙද්දීවත් ඔයා වැටුනේ නෑ තාත්තා ඒ දුක මට ගන්න තිබුණා නම් ඔයාට ආපහු සිනාව දෙන්න තිබුණා නම් ඒ පැරණි තාත්තා මට නැවත දැක ගන්න තිබුණා නම් මම ඔයාට ගරු කරනවා ඔයා උණු මිනිසාට ඔයා සටන් කළ සටන් වලට ඔයා ජයගත්ත දේවල් වලට ඔයා මට තාත්තා කෙනෙක් වුණාට මට මතකයි තාත්තා පුංචි කාලේ ඔයා මගේ ගුරුතුමා වගේ ඔයාගේ බැල්මෙන්ම මට හැමදේම තේරුණා ඔයා මට බැන්නටවත් ඔයාගේ අත ඉස්සුනාටවත් මම කවදාවත් තරහා වුණේ නෑ මොකද ඇතුලේ තිබුණේ වචන නැති ආදරයක් හරි බරක් හොඳ පිළිවෙලක් පූජාවක් වගේ ආදරයක්